හරි. තවත් අපිට අර ආලෝකයේ ගාන ටික තියෙනවා පොඩ්ඩක් කලින් දැම්මේ හිතන්න පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන හින්දා. ඉතින් අපි ආන්සර් එක බලමු කොහොමද? උත්තර කාචයක් පාවිච්චි කරලා තියෙනවලු මේ කාචයේ දීදුරකින් ආලෝක කිරණයක් පිට වුණාම මේ ආලෝක කිරණය මේ විදිහට නිර්ගත වෙනවලු. ඊට පස්සේ අපිට කියනවා ඒ කාචය වගේම සමසම කාච දෙකක් පාවිච්චි කරලා සංයුක්ත කාචයක් නිර්මාණය කරලා මෙන්න මේ දීදුරෙන්ම ආලෝක කිරණයක් ගමන් කරනකොට මෙන්න මෙයා මේ විදිහට පතන වෙනවලු. එහෙනම් අපිට මෙන්න මේකේ නාභි ධ්‍රුවීය හැක්කේ මොකද්ද කියලා අහලා තියෙනවා. හරි. පළවෙනි අවස්ථාවේ මම දන්නවා මෙන්න මෙයාගේ නාභි ධ්‍රුව S කියලා ගත්තොත් මෙයාගේ නාභි ධ්‍රුව සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. අපි දන්නවා කාච සූත්‍රය පාවිච්චි කරලා හරි අමතකයි ඉන්නවා නම් නෝට් ටික බලා ගන්න. මෙයාගේ නාභි ධ්‍රුව F1 නම් මෙයාගේ නාභි ධ්‍රුව F2 නම් අපිට පුළුවන් කාච සූත්‍රය පාවිච්චි කරලා මේ කාච දෙකම වෙනුවට යොදන්න පුළුවන්. සංයුක්ත කාචයේ නාභි ධ්‍රුව එකයට F සමානයි එකයට F1 ධන එකයට F2 කියලා ගන්න. හරි. එතකොට ඔය තියෙන්නේ කාච දෙකක් එකිනෙකට ස්පර්ශව පවතින විට කාච දෙකකින් නාභි ධ්‍රුව වල පාවිච්චි කරලා සංයුක්ත කාචයේ නාභි ධ්‍රුව වෙන ආකාරය. හරි. එතකොට අපි ඕක මේ අවස්ථාවට යොදාගත්තොත් දෙවෙනි අවස්ථාවට මම දන්නවා දෙවෙනි අවස්ථාවේ තියෙන්නේ නාභි ධ්‍රුව සිම්පල් F දැන් මෙයාගේ නාභි ධ්‍රුව F නම් නාභි ධ්‍රුව සිම්පල් F වෙච්චි සර්වසම කාච දෙකක් පාවිච්චි කරලා තනි කාචයක් හදලා තියෙනවා. එහෙනම් මම මෙයාගේ නාභි ධ්‍රුව කැපිටල් F කියලා ගත්තොත් එකයට F සමාන වෙනවා එකයට F දාන එකයට F. හරි. ඕකෙන් අපිට ගන්න පුළුවන් මේ සමීකරණය සුළු කරනකොට කැපිටල් F සමානයි සිම්පල් F බෙදීම දෙක. හරි. මේවා අමතකයි ඉන්නවා නම් නෝට් බලා ගන්න. right. එහෙනම් මෙයාගේ නාභි ධ්‍රුව සෙන්ටිමීටර 10ක් වුණොත් මෙයාගේ නාභි ධ්‍රුව සෙන්ටිමීටර 5ක් වෙන්න ඕන. මේකේ භාගය තියෙනවා. හරි. එහෙම ගත්තහම අපි දැන් දන්නවා නාභි ධ්‍රුව වල අතර සම්බන්ධතාවය. එහෙනම් අපිට පුළුවන් තර්ක කරන්න කොතනද නාභි ධ්‍රුව තියෙන්නේ 1 2 3 4 5 ලක්ෂ අතරින් කියලා. හරි. ප්‍රධාන කාරණේ තමයි දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ විදිහේ ලක්ෂයකින් ආලෝක කිරණයක් යනකොට වරදවා තේරුම් ගන්න එපා. පළවෙනි අවස්ථාවේ වෙලා තියෙන්නේ අபிසරණයක්ම තමයි. කවුරු හරි හිතනවා නම් පළවෙනි අවස්ථාවේ වෙලා තියෙන්නේ අපසරණයක් කියලා දැනගන්න ඕන ටොප්පක්. ඇයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ අபிසරණයක්ම තමයි. හේතුව අපසරණයක් වෙන්න නම් මෙන්න මේ කඩිරෙන් මෙහෙට යන්න ඕන ආලෝක කිරණ. පැහැදිලිද? එහෙම වෙලා නැහැ. කාචේ කිප්පේ නැත්තම් ආලෝක කිරණ යන්න ඕන කඩිර වගේ දිශාවකට. ඉතින් කාචේ නිසා මෙයා කඩිරෙන් මේ පැත්තට පොඩ්ඩක් නමලා තියෙනවා. ඒ නිසා මෙතන සිද්ධ වෙලා තියෙන්නේ අபிසරණයක්ම තමයි. හැම උත්තර කාචයකින්ම වෙන්නේ අபிසරණයක්. හැබැයි විශේෂත්වය තමයි නිර්ගත වෙන නැත්නම් වර්තනයෙන් පස්සේ යන ආලෝක කිරණය මොකද වෙලා තියෙන්නේ ප්‍රකාශක්ෂේ ඡේදනය කරලා නැහැ මේකෙදි. නමුත් මෙතන නම් වර්තනයෙන් පස්සේ යන ආලෝක කිරණය නැත්නම් නිර්ගත ආලෝක කිරණය ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් ඡේදනය කරමින් යනවා. හරි. මේ විදිහට ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් ඡේදනය නොවන පරිදි යනවා නම් ආලෝක කිරණයක් අනිවාර්යෙන්ම මෙන්න මේ ආලෝක කිරණයේ නාභිය තියෙන්න ඕනේ මෙන්න මේ දීට මෙහෙයි. ඒක තමයි පළවෙනිම කාරණාව. උන්න මම ආපහු කියනවා මේ විදිහ ආලෝක කිරණයක්
ප්‍රකාශක්ෂයේ ලක්ෂයක සිට ගමන් කරලා නිර්ගත වෙනකොට වර්තනයෙන් පස්සේ නිර්ගත වන ආලෝක කිරණය ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් ඡේදනය කරන්නේ නැත්නම් මොකද වෙන්න ඕනේ? මෙයා නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර පිහිටි ලක්ෂයකින් අනිවාර්යෙන්ම නිකුත් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. ඊළඟ කතාව තමයි දෙවෙනි එක. ප්‍රකාශ අක්ෂය මත පිහිටි ලක්ෂයක සිට මේ විදිහේ යන ආලෝක කිරණයක් නිර්ගත වුණාම නැත්නම් වර්තනයෙන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් ඡේදනය කරමින් යනවා නම් මේ විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශ අක්ෂයේ සිට නිකුත් වෙච්ච කිරණයේ ලක්ෂයේදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නාභියට පිටිපස්ස. ඒ කියන්නේ මේකේ නාභිය තියෙන්න ඕනේ C සහ ප්‍රකාශ කේන්ද්‍රය සහ D අතර හරියට නිකන් මෙන්න මේ වගේ ලක්ෂය. එහෙනම් මේකේ ඔය කිව්ව කතාවත් එක්ක 1 2 4 කියන අවස්ථා තුනම කපන්න පුළුවන්. මේක ඔප්පු කරන්න පුළුවන්. ඔයාලේ සිලබස් එකේ තියර එකක් විදියට ඕක තියෙනවා. ඕක ඔප්පු කරන්නත් පුළුවන්. මේ විදිහට ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය අතර පිහිටි ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක සිට ආලෝක කිරණයක් නිකුත් වුණාම එයා නිර්ගත වෙන කිරණය ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් ඡේදනය වෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඒ කිරණය පිටවෙච්ච ලක්ෂය නාභිය සහ ප්‍රකාශ අක්ෂය මත තියෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී ප්‍රකාශ අක්ෂයේ සිට මෙන්න මේ රේඛාව ප්‍රකාශ අක්ෂය කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන තිරස් රේඛාව. මේ අක්ෂයේ සිට ආලෝක කිරණයක් යනකොට ප්‍රකාශ අක්ෂයේ සිට වර්තනයෙන් පසු නිර්ගත වෙන කිරණය ප්‍රකාශ අක්ෂය මත ලක්ෂයක් ඡේදනය වෙනවා නම් අනිවාර්යයෙන්ම නාභියට එහෙන් තියෙන ලක්ෂයක් වෙන්න ඕන. මේක ඔයාලගේ සිලබස් එකේ තියරියක් විදිහට ඔයාලා ඉගෙන ගන්නවා සහ ඔයාලගේ සිලබස් එකේ ඔප්පු කරන්න උනත් පුළුවන්. දැන් වෙලා යන නිසා ඔප්පු කිරීම කරන්නේ නැහැ. එහෙනම් නාභිය මේ අවස්ථාවේ C සහ D අතර තියෙනවා 1 2 4 කපලා ඉවත් කරන්න පුළුවන්. දැන් ඔයාලට තර්ක කරන්න වෙනවා 3 සහ 5 අතරින් කවුද ඇත්තටම මේ සංයුක්ත කාචේ නාභි දුර කියලා. හරි. මම දත්තොත් 3 නාභි දුර කියලා මම ඒකට දුර y කියලා ලකුණු කරොත් මට කියන්න බලන්න පළවෙනි අවස්ථාවේ නාභි දුර මෙයාගේ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඇයි? මේකේ නාභි දුර f බෙදීම 2යි මේකේ නාභිය f. එහෙනම් මම මේකේ උපකල්පනය කරනවා සංයුක්ත කාචයේ නාභි දුර නැත්නම් නාභිය 3 කියන ලක්ෂය තියෙනවා කියලා. එහෙනම් මට මේ තනි කාචයේ නාභිය තියෙන්න ඕනේ ප්‍රකාශ කේන්ද්‍රයෙන් 3ට තියෙන දුර නාභි දුර y කියලා ගත්තොත් y වගේ දෙගුණයක් 2y. 2y දුරින් තමයි එහෙනම් න්යායන ආවිය ලකුණු කරන්න ඕනේ. ඇයි අපි කලින් ඉගෙන ගත්තා කාච සමීකරණයක් දාලා මොකද්ද මෙයාගේ නාභි දුර වගේ දෙගුණයක් මෙයාගේ නාභි දුර තියෙන්න ඕනේ කියලා. හරි. එහෙනම් 2y කියලා අපි මෙතන ලකුණු කරනවා අපි උපකල්පනය කරනවා 3 අංශ කියලා. එහෙම ගත්තොත් මෙයාගේ ප්‍රකාශ කේන්ද්‍රය සහ D අතර තමයි නාභි දුර තියෙන්න වෙන්නේ. අපි මුලින්ම ඉගෙන ගත්තා මේ වගේ ආලෝක කිරණයක් යන්න නම් අනිවාර්යයෙන්ම මෙයාගේ නාභිය තියෙන්න ඕනේ D ගෙන් මෙහෙට. පැහැදිලිද? D ගෙන් මෙහෙට. හැබැයි 3 අංශයක විදිහට ගත්තහම එයා C සහ D අතරට වැටෙනවා දුරවල් ලකුණු කරොත්. එහෙනම් 3 අංශයක ගන්නත් බැහැ. අපි හිතමුකෝ 5 අංශයක කියලා නිකන් වෙලාව තියෙන හින්දා බලමුකෝ. 5 අංශ කියලා ගත්තොත් අවුලන්නේ මෙයාගේ නාභිය C සහ D අතර තියෙනවා. ඒ වගේම මෙතන මම 5ට තියෙන දුර Z කියලා ගත්තොත් Z වගේ දෙගුණයක් වෙන්න ඕනේ මෙයාගේ නාභි දුරනේ. ඇයි? මෙයාගේ නාභි දුර වගේ දෙගුණයක්
මෙයාගේ නාභි දුර වෙන්න ඕන. එහෙනම් මම මෙතන 2.3 ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් ලකුණු කරනකොට අපිට එන්නේ නිකන් මෙන්න මේ වගේ ලක්ෂයක්. එහෙනම් මෙයාගේ නාභි 5 කියලා අපි සැලකුවොත් මෙයාගේ නාභිය එන්න ඕනේ ඒ වගේ දෙගුණයක් දුරින් D-ට මේ පැත්තෙන්. හරිනේ. මෙයාගේ D-ට මේ පැත්තෙන් නාභිය තියනවා කියන්නේ මේ වගේ ආලෝක කිරණයක් යන්න ඕනේ. මොකද අපි කලින් ඔප්පු කරා D තියෙන්න ඕනේ. මෙයාගේ නාභිය තියෙන්න ඕනේ D-ට මෙහෙන් කියලා. හරි. එහෙනම්